ආයුබෝවන්. අද අපි කතා කරන්නේ තවත් සුලභ රෝග තත්ත්වයක් ගැන. සමහර විට ඔබත් මේ රෝගයෙන් පීඩා විඳිනවා ඇති. උදෑසන අවදි වුණාට පස්සේ ඇඳෙන් බැහැලා එවිදගෙන යන්න අපහසුයි. විලුඹේ ලොකු වේදනාවක් ඇති වෙනවා. ඇතුලෙන් ඉදිකටු වලින් අයින්නවා වගේ කැක්කුමක් එනවා. ඒක නිසා මුල් අඩි කිහිපය ඇවිදගෙන යන්නේ ඇඳ අල්ලගෙන. එහෙම නැත්නම් කොරගගහ බොහොම අපහසුයි. හැබැයි අඩි කිහිපයක් ඇවිදගෙන ගියාට පස්සේ යම් සහනයක් දැනෙනවා. ඊට පස්සේ ඔබ සාමාන්‍ය විදිහට ඔබේ කටයුතු කරගෙන යනවා. ඉතින් සමහර විට ඔබට මේ අත්දැකීම අත්විඳලා ඇති. ඔබ හිතන්නේ නැතුව ඇති මෙය තවත් රෝගයක මුල් අවස්ථාවක් කියලා. ආයුර්වේදයේ මෙම රෝගය හඳුන්වන්නේ වාත කණ්ඨ කියන නමින්. විලුඹ සංදියේ විලුඹ ඇටයෙහි කැල්සියම් තැන්පත් වීම තමයි මේ රෝගයට හේතුව. ඉතින් මෙම රෝගය පිරිමි පාර්ශ්වයට වඩා බහුල වශයෙන් අපිට දකින්නට ලැබෙන්නේ කාන්තාවන් අතර. එයිනුත් විශේෂයෙන්ම මැදි වයසේ කාන්තාවන් අතර මෙම රෝගය සුලභව දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි නිතර හිටගෙන ඉන්න, ඇවිදින රැකියාවක නියුතු කට්ටියට නිවසේ වැඩ කටයුතු කරන විටදී පවා බොහෝ විට දවසේ වැඩි වේලාවක් හිටගෙන ඉන්න ඇවිදින අයට මෙම රෝගය ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි ගුරුවරුන්ට, ඇඟලුම් සේවිකාවන්ට මෙම රෝගය බහුලව දකින්න ලැබෙනවා අපිට. ඒ වගේම තමයි අඩි උස පාවහන් පැළඳීමත් මෙම රෝගය ඇතිවීමට යම් උපකාරයක් වෙන බව අපිට අත්දැකීමෙන් දකින්න ලැබෙනවා. ඉතින් මෙම රෝගය ඔබ නොසලකා හැරියොත් ඔබට දැනට දැනෙන්නේ උදේ අවදි වුණාට පස්සේ අඩි කිහිපයක් ඇවිදින්න අපහසුවක් පමණයි. ටික වෙලාවකින් ඒක සමනය වෙලා යනවා. ඉතින් ඒක නිසා මේක එතරම් ගණන් ගන්නේ නැතුව නොසලකා හරියවි. නමුත් මේ කල්ගත වෙන විට ඔබට දවස පුරාම විලුඹ සංදියේ වේදනාව ඇති කරන තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උදේ අවදි වන විට පමණක් නොවේ, යම් තැනක වාඩි වෙලා හිටියොත් ටික වෙලාවක් එකතැන වාඩි වෙලා ඉඳ හිටියට පස්සෙත් නැගිටලා යන්න අපහසුයි, විලුඹේ කැක්කුම එනවා. බිම ඉඳගත්තොත් නැගිට ගන්න අපහසුයි, විලුඹේ කැක්කුම එනවා. දුර ගමනක් යන්න අපහසුයි. බස් එකක වාඩි වෙලා දුර ගමනක් ගියාට පස්සේ සීට් එකෙන් නැගිටලා බැහැලා යන්න අපහසු විදියට මේ විලුඹ කැක්කුම එනවා. ඉතින් ඒක මුල් අවස්ථාවේම ඔබට පහසුවෙන් සුවපත් කරගන්න පුළුවන්. ඔබ පැමිණෙන්න ළඟම රජයේ ආයුර්වේද රෝහලක් වෙත. ඔබට ලැබේවි අභ්‍යංගය සඳහා තෛල. ඒ වගේම ඒ තෙල් අභ්‍යංග කරලා තවන්න කියලා තැවිලි පොට්ටනේ ලැබේවි. ඉතින් තෙල් ගාලා තවලා මේ රෝගයේ මුල් අවස්ථාවේදී පහසුවෙන් සුවපත් කරගන්න පුළුවන්. නමුත් දවස පුරාම විලුඹ වේදනාව ඇතිවන තරමට මේ වන විටත් රෝගේ වර්ධනය වෙලා තිබෙනවා නම් ඔබට සිදු වෙනවා පත්තු බැඳීමට ඔබගේ විලුඹට. තෛල අභ්‍යංග කරලා පොට්ටනි වලින් තවලා රාත්‍රී කාලයේදී පත්තුවක් විලුඹට බැඳගෙන ඔබට නිදා ගන්න සිද්ධ වෙනවා. උදේට ඒ පත්තුව ලෙහලා සාමාන්‍ය පරිදි කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ ප්‍රතිකාර මගින් ඔබට මේ රෝගේ පහසුවෙන් සුවපත් කරගන්න පුළුවන්. ඉතින් ඔබගේ ජීවිතයට බොහෝ දුක් පමුණුවන මේ වාතකණ්ඨ රෝගය ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉතා සරලව කෙටි කාලයක් තුළ සුවපත් කරගන්න පුළුවන්. ඒ නිසා දැනටත් ඔබට තිබෙනවා නම් මෙම තත්ත්වය උදෑසන අවදි වුණාට පස්සේ ඇඳෙන් බැහැලා යන්න බැරි විදියට විලුඹ රිදෙන එක, විලුඹ කැක්කුම මේ රෝගේ ඔබට දැනටත් පවතිනවා නම් ඔබ අත්හරින්න අඩි උස පාවහන් පළඳින එක. දැඩි අඩියක් සහිත පාවහන් පළඳින එකත් අත්හරින්න. පුළුවන් තරම් හිටගෙන සහ ඇවිදිමින් කටයුතු කරන එකත් අඩු කරන්න. ඒ වගේම තමයි ශරීරයේ බර එක්වරම අධික ලෙස වැඩි වුණා නම් ඔබ කෙට්ටුවට ඉඳලා එකපාරම මහත් වුණා නම් ඔබගේ ශරීරයේ බර වැඩි වෙනකොටත් මේ රෝගය ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබේ ශරීරයේ බර වැඩි වෙලා තිබෙනවා නම් බර අඩු කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේද අනුගමනය කරන්න. ඒ කියන්නේ ව්‍යායාම කරන්න, ආහාර පාලනය කරන්න. මේ විදිහට මේ විහරණ පවත්වා ගන්න ගමන්ම ඔබ ළඟම රජයේ ආයුර්වේද රෝහලකට හෝ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවකට පැමිණිලා මේ සඳහා
සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න. ඔබට තෛල අභ්‍යංගයෙන් පොට්ටනි සේදයක් කිරීමෙන් පත්තුවක් බැඳීමෙන් මෙම රෝගය කෙටි කාලයක් තුළ සුවපත් කරගන්න පුළුවන්. හිතායු සුඛායු දීඝායු.